right අපි දැන් මුලින්ම කරන්න ඕනි අපිට පොඩි software දෙකක් download කරගන්න වෙනවා. ඉතින් මේ software දෙක අපිට මේ විදිහට මේ Play Store එකේ search කරලා install කරගන්න පුළුවන්. ඉතින් මේ මම මුලින්ම install කරගන්න මෙන්න මේ Izzardaacha කියන software එක. හරිද? මම මෙන්න මේක විදිහට දැන්ටමත් මගේ phone එකට install කරගෙන තියෙන්නේ. ඔයත් මෙන්න මේ Izzardaacha software එක phone එකට install කරගන්න. ඊට පස්සේ අපිට වැදගත්ම වෙන application එක තමයි මෙන්න මේ Telegram කියන්නේ. හරිද? මෙන්න මේ Telegram කියන application එක අපි phone එකට install කරගන්න ඕනේ. මම දැන් මේ විදිහේ මේ application දෙක මගේ phone එකට install කරගෙන තියෙන්නේ. ඔයාලත් මේ විදිහට මේ application දෙක phone එකට install කරගන්න. හරි. ඊට පස්සේ මගේ Telegram එකේ මම දාලා තියෙනවා මේ විදිහට මම පොඩි note එකක් දාගෙන තියෙන මට ඕනේ links ටික. ඉතින් මම මේ links ටික ඔයාලට පල්ලෙහා description එකේ පළවෙනි pin comment එකේ පැහැදිලිව දාලා තියන්නම්. එතකොට එතනින් ඔයාලට මේ links ගන්න පුළුවන්. හරි. මම මේ විදිහට දැන් එක link එකක් click කරගත්තා. ඉතින් මම මේ click කරගත්තේ sub to unlock කියන link එක. මේකෙදි මගේ YouTube channel දෙකක් තියෙනවා. ඒක subscribe කරලා ඔයාලට මේක link එක unlock කරගන්න පුළුවන්. මේ විදිහට මම දැන් මගේ YouTube channel දෙක subscribe කරනවා. ඉතින් මේ මම කියන්නේ මෙන්න මේ SL2max කියන මගේ YouTube channel එකේ ඔයාලට තවත් වැදගත් දෙයක් කියලා හිතනවා. මම වීඩියෝ ටිකක් දාලා තියෙනවා. ඔයාලා පොඩ්ඩක් ගිහින් බලන්න. සමහර විට ඔයාලට මේ වීඩියෝ වැදගත් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම අලුතින් YouTube channel එකක් හැදුවා. මේ ඔයාලා පොඩි උදව්වක් විදිහට ඒක subscribe කරන් යන්න. හරි. මේ විදිහට මගේ දැන් ඉතුරු YouTube channel එකත් මම subscribe කරා. හරි. දැන් මෙන්න මේ විදිහට අපිට අපේ link එක unlock වෙනවා. හරිද? ඊට පස්සේ අපි දැන් මේ get link කියන එකට ක්ලික් කරාට පස්සේ ඔයාගේ Google Drive හරහා තමයි මේක අපිට download කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පෙන්නයි ඔයාගේ phone එකේ තියෙන mail ටික. මම මෙතන mail එක select කරලා okay දෙන්න. එතකොට මේ ඔයාගේ phone එකට මෙන්න මේ මං දුන්න file එක download වෙයි. හරිද? මේ විදිහට ඔයා Izzardaacha app එක download කරගත්තා නම් මෙන්න මේ විදිහට එක්කයි මෙතනින් just now දෙන්න. right. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි අපි මම ඔයාලට කිව්ව ෆයිල් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ ෆයිල් එක අපි දැන් මෙතනින් කොපි කරගෙන ඇවිල්ලා ඔයාට හොයාගන්න පුළුවන් පාස්තනකට දාගන්න. හරිද? මම දැන් මගේ ෆෝන් එකේ මම හදලා තියෙන මෙන්න මේ myhack කියන ෆයිල් එකට මම මේ විදිහට දැන් දාගන්න. හරි. ඉතින් මෙන්න මේ myhack කියන ෆයිල් එක ඇතුලේ තියෙන මෙන්න මේ wesak free data කියන ෆයිල් එකේ index.html කියන ෆයිල් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ index.html කියන ෆයිල් එකෙන් තමයි අපි මේ phishing එක කරන්න යන්නේ. ඉතින් මේක විතරයි ඕනි. මේක විතරමයි. අරට මහ ලොකු දැනුමක් ඕනේ නැහැ. පොඩි ස්ටෙප් ටිකක් තියෙන්නේ. මේ ස්ටෙප් ටික කරා නම් හරියට ඔයාලා මේ phishing එක සාර්ථකව කරගන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට HTML කියන්නේ අපි දැන් වෙබ්සයිට් එකක් හදන්න ගන්නේ. අන්න ඒ වගේ කෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. මේ කෝඩ් එක කියනවා හිතන්න එපා මේක වඩා පුළුවන් වෙන්න ඕනිත් නැහැ. ඔයා මම මේ කරන විදිහට කරන්න. ඒකට වඩා වැඩි කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මම මගේ Telegram එකේ මේ විදිහට මම අර දාගත්ත නෝට් එකේ මම දැන් මගේ මෙතන මම දාලා තියෙනවා ඔයාලට බොට්ලා දෙන්නෙක්ගේ links. හරිද? බොට්ලා දෙන්නෙක්ගේ username දාලා දෙනවා. sorry link නෙමෙයි username. ඉතින් මේ username එක ඔයා copy කරගෙන ගිහිල්ලා Telegram එකේ search bar එකේ search කරන්න ඕනේ. මම මේවත් මගේ description එකේ පල්ලේ pin comment එකේ දාලා තියෙන්නේ. හරි. මේ විදිහට search කරාට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ picture එකත් එක තියෙන මෙන්න මේක. හරිද? මේක විතරමයි. හරි. මේක ගියාට පස්සේ ඔයා අලුතෙන් මෙන්න එකෙන් නම් ඔයාලට පල්ලෙන් start කියලා button එකක් පෙන්නයි. එහෙන් පේන්නේ නැත්නම් slash ඒ කියන්නේ ඇලීර ගහලා start කියලා ගහලා send කරන්න. එතකොට ඔයාලා මෙන්න මේ වගේ menu එකක් මෙයාලා දෙනවා. හරිද? මේ menu එකේ තියෙනවා new bot කියලා පොඩි link එකක්. අන්න ඒක උඩ click කරන්න. හරිද? ඒක උඩ click කරාට පස්සේ ඔයාට කියනවා ඔයාගේ bot එකට name එකක් දෙන්න කියලා. හරිද? දැන් අපි මේකෙදි මේ හදාගන්න යන්නේ අපේ Telegram එකට bot කෙනෙක්. එතකොට අපි දැන් මේ hack කරාට පස්සේ අපි එයාගේ selfie camera එකේ තියෙන photo ටික අපිට එන්නේ මෙන්න මේ bot එක හරහා. දැන් මේ විදිහට මම මෙතන නමක් දෙන්නම් camera and location hack කියලා. හරිද? මම මේකේ දැන් මේ වීඩියෝ එක කරද්දී location hack එකත් ඔයාලට දෙන්න හිතාගෙන හිටියේ. බට් මම පස්සේ හිතුවා මේ location එක නොදී ඉන්න මම දැනට මේ විදිහට දැන් name එක විදිහට දාගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට කියනවා username එකක් දෙන්න කියලා. දැන් username එක මම මේ විදිහට එකක් දුන්නා. දැන් මේක valid වෙන්නේ නැහැ.
දැන් ඔයාලා එතකොට වැලිඩ් වෙන යූසර් නේම් එක ටයිප් කරලා බලන්න ඕනේ. හරිද? මේ යූසර් නේම් එක දෙද්දි ඔයාගේ නම ටයිප් කරලා, ඒ කියන්නේ යූසර් නේම් එක ටයිප් කරලා අගට සිම්පල් අකුරෙන් බොට් කියලා දෙන්නත් ඕනේ අනිවාර්යෙන්. මම දැන් මේක try කරලා යූසර් නේම් එකක් දාගන්නම්. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ යූසර් නේම් එක වැලිඩ් වුණා. හරි. එතකොට යූසර් නේම් එක වැලිඩ් වුණා නම් ඔයාලට මෙන්න මේ වගේ තවත් නෝට් එකක් එයි. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් ටෝකන් එකක් තියෙනවා. මම දැන් මේ පෙන්නන්නේ. ඔන්න උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට ඒ ටෝකන් එක කොපි වෙනවා. හරිද? හරිද? ඊට පස්සේ අපි මේ ටෝකන් එක කොපි කරගෙන බැක් කරලා යන්න ඕනේ අපි අර ඉසඩ් ඩෑච් කියන ඇප්ලිකේෂන් එකට. හරිද? එන්න මේ ඉසඩ් ඩෑච් කියන ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ඔයාලට පල්ලයට ගිහින් බලන්න ඔයාලට එතකොට හොයාගන්න තියෙනවා ටෙලිග්‍රෑම් ටෝකන් කියලා එකක්. හරිද? අන්නේ ටෙලිග්‍රෑම් ටෝකන් කියන ඉස්සරහා ඔයාලට බලා ගන්න පුළුවන් මගේ කලින් මම හදපු ටෝකන් එකක් දාලා තියෙනවා. ඒ ටෝකන් එක කපන්න. හරිද? ඒ ටෝකන් එක කපලා ඊට පස්සේ එතන ඒ මේ උඩු අරහන් දෙක ඇතුළට අපේ දැන් අපි හදාගන්න ටෝකන් එක දාලා උඩින් සේව් කරගන්න. හරිද? හරි. දැන් අපි ටෝකන් එක දාගෙන ඉවරයි. හරිද? ඊට පස්සේ දැන් අපිට මේ ටෙලිග්‍රෑම් එකේ තව එක පියවරක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා ඔයාගේ බොට් එකට යන ලින්ක් එකක් උඩ. ඒක ක්ලික් කරලා ඔයාගේ බොට් එක ඇතුළට යන්න. හරි. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ ස්ටාර්ට් බොට් කියන එක උඩ ක්ලික් කරන්න. හරි. දැන් අපි බොට් හදලා ඉවරයි. හරිද? දැන් බොට් හදලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මම තව ලින්ක් එකක් දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් නෙමෙයි සමා වෙන්න. මට ලින්ක් කියලාමයි කියවෙන්නේ. යූසර් නේම් එකක් දාලා ඇති. ඒ යූසර් නේම් එක කොපි කරන් ඇවිල්ලා ඔයාගේ ටෙලිග්‍රෑම් එකේ සර්ච් කරන්න. හරිද? දැන් අපි අපේ යූසර් ID එක තමයි ගන්න යන්නේ. හරිද? මේ විදිහට දැන් සර්ච් කළා මම මේ බොට් එක ඇතුළට යන්නම්. මේකෙදිත් අර කලින් කිව්වා වගේ /start ගහන්න ඕනි. දැන් ඔයාලා පළවෙනි පාර්ට් එකේ එන්නම් ඔයාලා මෙතනින් start කියලා ඉල් පාටින් බටන් එකක් පෙන්නයි. මේ විදිහට දැන් මම /start කියලා ගහගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ID එකක් දෙනවා. මේක තමයි අපේ user ID එක. අපේ Telegram එකේ user ID එක. ඔයා මෙන්න මේ user ID එක copy කරගන්න ඕනේ. මේ user ID එක copy කරගෙන ඔයාලට Telegram token කියන එකට අඩින්ම දෙන user ID කියලා section එක. හරිද? එන්න එතනට මම දාලා තියෙන user ID එක close කරලා ඔයා එතනට ඔයාගේ අලුත් user ID එක දාලා උඩින් save කරගන්න. හරිද? දැන් අපි ඔක්කොම වැටික් කරලා ඉවරයි. අමාරු වැඩ හරිය ඔක්කොම ඉවරයි. හරිද? දැන් තියෙන පොඩි ස්ටෙප් ටිකක්. දැන් අපි බොට් එකක් හදාගෙන ඉවරයි. අපේ ටෝකන් එකේ user ID එකක් දාගෙන ඉවරයි. හරිද? ඊට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ මේ ඒ කියන්නේ අපි දැන් මේක වෙබ්සයිට් එකක් වගේ හදන්නේ. ඒතකොට දැන් අපිට තියෙන මේ වෙබ්සයිට් එක හොස්ට් කරගන්න. හරිද? දැන් මම ඒකට මේ netlife කියන ෆ්‍රී වෙබ්සයිට් එක තමයි යූස් කරන්නේ. මම ඒක ලින්ක් එකත් පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ පළල පින් කමෙන්ට් එක දාලා තියන්න. මේ විදිහට පොඩ්ඩක් මේක ඕපන් වෙනකන් ඉන්න. හරි. ඔයා මේ ඇප් එකට මුලින්ම එන කෙනෙක් නම් සමහරවිට මේ වෙබ්සයිට් එකට මුලින්ම එන කෙනෙක් නම් ඔයාට මේකට sign up වෙන්න ඉල්ලයි. normal වෙබ්සයිට් එකට sign up වෙනා වගේ ඔයාගේ mail එකයි password එකයි දීලා ඔයාට මේකට ලේසියෙන්ම sign up වෙන්න පුළුවන්. හරි දැන් මම දැන්ටමත් මේකට sign up වෙලා ඉන්නේ. මොකද නැත්තම් මේකේ sign up පියවරත් එක්ක දෙන්න ගියොත් මේ වීඩියෝ එක තවත් දිග්ගැස්සෙන එක විතරයි වෙන්නේ. හරි ඊට පස්සේ ඔයා මේකට sign up වෙලා මේක desktop site දාගන්න. එතකොට ඔයාලට මේ වැඩේ කරගන්න ලේසියි. හරිද? ඊට පස්සේ ඔයාලා මෙතන මේ ෆයිල් එක ගාව තියෙනවා choose file කියලා පොඩියට type කරලා බටන් එකක්. අන්න ඒකට click කරන්න. ඊට පස්සේ ඔයාගේ file manager එක මේ විදිහට open වෙයි. හරිද? මේ විදිහට ඔයාගේ file manager එක open වුණාට පස්සේ ඔයා යන්න ඕනි ඔයාගේ අර වෙසක් free data කියලා. ඒ කියන්නේ අපි දැන් අර HTML file එකක් හදාගත්තනේ. අන්න ඒ HTML file එක තියෙන path එකට යන්න ඕනි. මේ විදිහට මම myhack එකේ වෙසක් free data කියන එකේ මෙන්න මේ index.html එක තියෙනවා. දැන් මම මේක මේ විදිහට select කරගන්නම්. හරි. මේ විදිහට select කරගත්තට පස්සේ දැන් අපේ HTML file එක මේකට අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඒ හින්දා අපි උත්තලා බලාගෙන ඉමු. ඉතින් මම කලින් කිව්වා වගේ මේක ඇත්තටම හැක් එකක් කියන්නේ මේක හැක් එකක් නෙමෙයි මේක ෆිෂින් එකක්. හරිද? අපි මේකෙදි කරන්නේ අපි ඒ යූසර්ගේ පර්මිෂන් එක ඇතුව තමයි අපි මේ වැඩේ කරන්නේ. හරිද? මේක හැක් එකක් නෙමෙයි. අපි යූසර්ට නොදැනෙන්න යූසර්ට නොතේරෙන්න
එයාගෙන් අපි පර්මිෂන් එකක් ගන්නවා. එයාට නොතේරෙන්න පර්මිෂන් එකක් අරගෙන තමයි මේ වැඩේ කරන්නේ. හරිද? මේකට කියන්නේ හැක් නෙමෙයි. වැරදිට වටා ගන්න එපා. මම හැක් කරන්න දන්නෙත් නෑ. හරිද? මේකට කියන්නේ ෆිෂින්. හැක් කරන්න දන්නෙත් නැහැ. බලමුකෝ මේකට කියන්නේ ෆිෂින්. හරිද? දැන් මේ විදියට අපේ වෙබ්සයිට් එක හොස්ට් වෙලා ඉවරයි. හරිද? දැන් අපේ වෙබ්සයිට් එක හොස්ට් වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට දැන් උඩින් ඔය තියෙන කොළ පාටින් ලින්ක් එකක්. හරිද? අන්නේ ලින්ක් එක උඩ ක්ලික් කරගෙන ඊට පස්සේ මේ ලින්ක් එක කොපි වෙනවා. හරිද? දැන් අපි මේ හැක් එක මම වැඩ කරන විදිහ ඔයාලට දැන් කියන්නම්. හරිද? අපිට තියෙන්නේ මේ හැක් එකේ ලින්ක් එක දැන් මේක හදලා තියෙන්නේ ෆ්‍රී ඩේටා ගන්න සයිට් එකක් වගේ. හරිද? දැන් ඔයාලට පුළුවන් දැන් ඔයාලා ඕන තරම් දාගෙන ඇති ඔය WhatsApp එකේ එහෙම ඕන තරම් ෂෙයා වෙනවා ෆ්‍රී ඩේටා ගන්න පුළුවන්. GB 50ක් ගන්න පුළුවන්, GB 100ක් ගන්න පුළුවන්, GB 5ක් ගන්න පුළුවන් කියලා ෆ්‍රී ඩේටා ගන්න පුළුවන් කියලා ලින්ක් ෂෙයා වෙනවනේ. අන්න ඒ වගේ එකක් තමයි මේක. හරිද? මේක දැන් ඔයාලට පුළුවන් මේ ලින්ක් එක ෆ්‍රී ඩේටා ගන්න මේ ලින්ක් එක වලින් පුළුවන් කියලා ඔයා පොඩි කැප්ෂන් එකක් මොකක්ද ටයිප් කරලා ඔයාලා මේක සෙන්ඩ් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. නැත්නම් ගෲප් එකකට දාන්න පුළුවන්. ඒකට ඒ ගෲප් එකේ ඉන්න කට්ටිය දැන් සාමාන්‍යයෙන් දැන් සමහර කට්ටිය දන්නවා දැන් එහෙම ෆ්‍රී ඩේටා ගන්න බෑ කියලා. ඒක ඇත්තටම ගන්න බෑනේ. ඒක සාමාන්‍ය ලෙජිට් කෙනෙක්ට තේරෙනවා. හරිද? දැන් එහෙම නොතේරෙන කවුරු හරි ඉන්නවනම් එහෙම ගිහිල්ලා දැන් මේ ක්ලික් කරලා මේක දැන් ඔය තියෙනවා කන්ටිනියු කියලා බටන් එක. හරිද? මෙන්න මේ කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ අපෙන් ඉල්ලනවා අපේ කැමරා එක ඇක්සස් කරන්න පර්මිෂන් දෙනවද කියලා. හරිද? දැන් ඔන්න බලා ගන්න. මම මෙන්න මේ කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මට allow කරන්න කියලා මැසේජ් එකක් එනවා. මේ විදියට දැන් මේ කන්ටිනියු කියන එක ක්ලික් කරගන්න. අන්න දැක්කද? හරි. දැන් මෙන්න මේ විදියට අපිට allow කරන්න කියලා ආවා. මම මේකෙන් දැන්ට this time දීලා මේක allow කරගන්න. හරිද? allow කරගත්ත ගමන් ඔයාලට දැක්කනේ දකුණු පැත්තට කෙලවරේ අපේ කැමරාව on වුණා කියලා අපිට මේ පොඩි ගියක් දුන්නා. හරිද? දැන් ඕක සාමාන්‍යයෙන් අර හරියට මේක දිහා බලන කෙනෙක් විතරයි පේන්නේ. normal web එකේ අවධානයෙන් ඉන්න කෙනෙක්ට ඕක පවා පේන්නේ නැහැ. හරිද? ඔන්න දැන් බලා ගන්න පුළුවන්. අපි link එක click කරා. අපි permission එක දුන්නා. ඒ දුන්න සැනින් අපේ Telegram bot එකට අපේ selfie කැමරාව access කරලා ඒ selfie කැමරාවේ photos කීපයක් අරගෙන අපේ Telegram bot එකට එවනවා. දැන් මම මේ Telegram එකට යන්නම්. මේ විදිහට දැන් අපේ bot එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ඩීටේල්ස් ටික දීලා තියෙනවා ඩිවයිස් එකේ පොඩි විස්තරයක් දීලා තියෙනවා. අපේ බැටරි තියෙන ගාන පෙන්නලා තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ බැටරි ගාන. ඔයා උඩ දැන් ඔතන මට ඇවිල්ලා තියෙන බැටරි ගානයි මගේ උඩ ස්ක්‍රීන් එකේ පෙන්න බැටරි ගානයි බලන්න දෙක සේම්. ඊට පස්සේ දැන් මගේ ෆෝන් එක charger එක ගහලා නැහැ කියලාත් පෙන්නනවා. ඒ වගේම තමයි මේ දැන් ඔන්න මම මගේ පැත්තට ෆෝන් එක හැරෙන්නේ නැහැ. මම පොඩ්ඩක් मेरे පැත්තට ෆෝන් එක හැරෙවුවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔය දැන් ෆොටෝ වැදලා තියෙන මගේ සෙල්ෆි කැමරාවේ. මගේ ෆ්‍රොන්ට් කැම් එකේ නෙමෙයි මගේ සෙල්ෆි කැමරාවෙන් තමයි වැදලා තියෙන්නේ. හරිද? දැන් මේ විදිහට තමයි මේ ෆිෂින් එක කරගන්නේ. දැන් මම වාඩි කියලා දුන්නා වගේ දැන් මේක ඇත්තටම අර ලොකුවට හිතන්න ඕනේ දෙයක්වත් නෙමෙයි. කෙනෙක් කරවට්ටලා ලේසියෙන් කරගන්න පුළුවන් වැඩක්. හරිද? ඉතින් මේ ඊට පස්සේ අපිට තියෙන මේක ලින්ක් එක කොපි කරලා අර මම කලින් කිව්වා වගේ බොරු මාපෑමක් කරන්න කියන්නේ ඉතින් මේකට පොඩි කැප්ෂන් එකක් දාලා මේකෙන් මෙච්චරක් ගන්න ෆ්‍රී ඩේටා ගන්න පුළුවන්. හරි දන්නේ වගේ කියලා කැප්ෂන් එකක් හදලා ඔයාගේ යාළුවෙක්ට ඔයාට ෂෙයා කරලා මේකෙන් එයාගේ සෙල්ෆි කැමරාව හැක් කරන්න පුළුවන්. මම මේක හැබැයි අනුමත කරන්නේ නැහැ. මම මේක කියලා දෙන්න ඕන හින්දා කරන්නේ සහ මේක අනවශ්‍ය දේවල් වලට යූස් කරන්න එපා.